වන්නි මානුෂීය මෙහෙයුමේ නිරත විරෝධාර රණවිරු තවත් තීරණාත්මක ජයග්‍රහණයක් අත්පත් කරගනිති. වැලිඔය ගජබාපුර ප්‍රදේශයේ බලය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට රණවිරුවන්ට අද දිනේදී හැකිවිය. වන්නේ ඉදිරි ආරක්ෂක වලලේ සිට මේ පිළිබඳ සහ තවත් තොරතුරු රැසක් ගෙනෙන සුජිත් කුමාර සමග දැන් අපි සම්බන්ධ වෙමු. වන්නි මානුෂීය මෙහෙයුමේ රණවිරුවන් තවත් තීරණාත්මක ජයග්‍රහණයක් අද දිනේදී ලබා ගත්තා. ඒ වසර 9කට පසු ගජබාපුර ප්‍රදේශයේ බලය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීම. වැලිඔය ප්‍රදේශ මූලස්ථානයේ යටතේ 223 වන බලසේනාවේ 15 වන සිංහ රෙජිමෙන්තුවේ රණවිරුවන් මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තේ. දින 3ක් පුරා පැවති දරුණු සටනකින් අනතුරුවයි අද පස්වරුවේ ගජබාපුර ප්‍රදේශයේ බලය සම්පූර්ණයෙන්ම ආරක්ෂක අංශ අතටපත් වුණේ. ගජබාපුර ගම්මානය, ගජබාපුර වැව, ගජබාපුර කාලතුවක්කු හමුදා කඳවුර වසර 9කට පසු මේ අනුව ත්‍රස්ත ගහණයෙන් මුදාගනු ලැබුවා. ගැටුම්වලදී ත්‍රස්තයන්ට දැඩි අලාභහානි සිදු වූ බවයි ආරක්ෂක හමුදාව පවසන්නේ. LTTE ශක්තිමත් ස්ථාන රැසක්ද මේදී 15 වන සිංහ රෙජිමෙන්තුවේ රණවිරුවන් අත්පත් කරගත්තා. 223 වන බලසේනාධිපති කර්නල් රසික ප්‍රනාන්දුගේ මෙහෙයවීමෙන් ගජබාපුර ප්‍රදේශයේ විරෝධාර රණවිරුවන් ත්‍රස්තයන්ගෙන් මුදා ගැනීමට සමත් වුණේ. ත්‍රස්තයන් විශාල පිරිසක් මේ රැඳී සිට ඇති බවට මෝටාර් මධ්‍යස්ථාන භූමියෙන් සාක්ෂි දැකිය හැකියි. ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර වලින් මෝටාර් මධ්‍යස්ථානයේ අවට ප්‍රදේශයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. 59 වන සේනාංකයේ 592 වන බල සේනාවේ 14 වන සිංහ රෙජිමෙන්තුවේ රණවිරුවනුයි මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තේ. කිලිනොච්චි සීමාවේ ආරක්ෂක හමුදාව හා LTT ත්‍රස්තයන් අතර දරුණු සටන් හටගෙන පවතිනවා. ත්‍රස්තයන්ගේ යුදාගල් 6ක්ද අත්පත් කර ගැනීමට මෙහිදී රණවිරුවන්ට හැකි වුණා. මේජර් ජෙනරාල් ජගත් දෑස්ගේ නායකත්වයෙන් 57 වන සේනාංකය කිලිනොච්චි සීමාවේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින්නේ. කුංචි කුලම් ඉනේකයි කුලම් ප්‍රදේශ අත්පත් කරගනිමින් වර්ග කිලෝමීටර 3.5ක බලය 58 වන සේනාංකයේ අත්පත් කරගෙන තිබෙනවා. ශ්‍රීගේඩිය සවේන්ද්‍ර සිල්ලාගේ නායකත්වයෙන් 58 වන සේනාංකයේ රණවිරුවන් රස්ස ඉලක්ක පසු කරමින් ඉදිරියට ගමන් කරමින් සිටිනවා. වන්නි මානුෂීය මෙහෙයුමේ රණවිරුවන් මේ වන විටත් තීරණාත්මක ජයග්‍රහණ රැසක් අභියස රැඳී සිටින්නේ. ත්‍රස්ත අභියෝග පසු කරමින් ත්‍රස්තවාදය මුළුණුපුටා දැමීමේ විරෝධාර ක්‍රියාන්විතයට විරෝධාර රණවිරුවන් ඉදිරියටම ගමන් කරනවා. චමිල් ආනන්ද, ජී.ජී. ගුණසේන සමගින් මම සුජිත් කුමාර විතානපතිරණ ආන්දන් කුලම් ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට